හරි මේ 2018 A-level ගාන බලන්න යන්නේ. 2018 A-level ගාන බලන්න යන්නේ. 12 වෙනි පාර්ට් එකේ ඒ කොටස චුට්ටක් පොඩ්ඩක් විනාඩියක් හරි සංකරණ සංයෝජන පාඩමේ අපි බලමු 12 වෙනි පාර්ට් එකේ ඒ කොටස 12 වෙනි පාඩම 12 වෙනි ප්‍රශ්නේ ඒ කොටස තමයි අපි බලන්න යන්නේ. හරිද? අපි 12 වෙනි ප්‍රශ්නේ ඒ කොටස බලන්න යන්නේ. 18 ඊළඟ 18 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ එක එකක පිරිමි ළමයි තිදෙනෙකු හා ගැහැණු ළමයි දෙදෙනෙකු සිටින කණ්ඩායම් දෙකක සමාජිකයන්ගේ අතර ටීම් දෙකක් තියෙනවලු. මේක මකා ගන්න තියෙනවා. ටීම් 1 ටීම් 2 විනාඩියක් දෙන්නකොට මේ ටීම් 2 ටීම් 1 ටීම් 2 කියලා. හරි. එතකොට ඒ ටීම් 1 ටීම් 2 කියන එකට බෝයිස්ලා 3 දෙනා ගානේ බෝයිස්ලා 3 දෙනා ගානේ ගර්ල්ස්ලා දෙන්න ගානේ ඉන්නවා. හරි. ගර්ල්ස් සම සමව ඉන්නේ. හරිද? ගර්ල්ස්ලා දෙන්න ගානේ බෝයිස්ලා 3 දෙනා ගානේ මේකේ ගර්ල්ස්ලා දෙන්න ගානේ ඕනේ. හරි. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ විශේෂම කටයුත්තක් තියෙනවා. සමාජික 6 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායම කමිටුවක් තමයි හොයාගන්න ඕනේ. කමිටුවේ ඉන්නේ මේ පැනල් එකේ ඉන්නේ පැනල් මැක්සිමම් වැඩිම ගාන ඉන්නේ 6 දෙනයි කියලා දීලා තියෙනවා. හරි. මේ තියෙන්නේ 2018 ඉරවල් ගාන. පැනල් එකේ ඉන්නේ උඩරිම 6 දෙනෙක් විතරයි. එතකොට ඒකෙන් අනිවාර්යෙන් ගර්ල්ස්ලාගේ පරාසය වෙන්න ඕන මේකනේ මේක කියලා දියසි දෙක හෝ සම වැඩිම තරමින් ගර්ල්ස්ලා දෙන්නෙක්වත් කියන්නේ ඔන්න ඔහොම. ඒතකොට ගර්ල්ස් ඔන්න ඔය පරාසය ඇතුළේ තමයි තියෙන්න ඕන. එතකොට දැන් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කමිටුවට එක් කණ්ඩායමෙන් සමාජිකයන් ඉරට්ටේ ගානක් තෝරාගත යුතු නම් සෑදිය හැකි වෙනස් කණ්ඩායම් ගන්න. මේ වගුවක් ගහම් පොඩි අපි මේ ටීම් 1 මේ ටීම් 2 හරිද? මේ ඒකෙන් බෝයිස්ලා කීයක් තෝරගන්නවද ගර්ල්ස්ලා කීයක් තෝරගන්නවද කියලා. බෝයිස් ගර්ල්ස්
අපිට මේක තෝරගන්න විදි කීයක් තියෙනවද බලන්න. ගර්ල්ස්ලා වැඩිම වශයෙන් දෙන්නයි තෝරගන්න පුළුවන්. ඒ දෙන්නගේ කමිටුවටම ගර්ල්ස්ලා දෙන්නයි උපරිම තෝරගන්න පුළුවන්. මෙතනින් අපි මේක බොයිස්ලා 3 දෙනෙක් ගම්කෝ. බොයිස්ලා 3 දෙනෙක් ගත්තොත් ගර්ල්ස්ලා එක්කෙනයි මෙතන ටීම් එක දෙකිනුත් බොයිස්ලා එක්කෙනයි ගර්ල්ස්ලා එක්කෙනයි. එතකොට බලන්න අවශ්‍යතාව දෙකම සපුරනවා නේද? පැනල් එකේ ඉන්න පුළුවන්, කමිටුවේ ඉන්න පුළුවන් ගර්ල්ස්ලා දෙන්නයි වැඩිම තරමින්. ඒ දෙන්නත් ඉන්නවා. එක ටීම් එකකින් ගන්න පුළුවන් ඉරට්ටි සංඛ්‍යාවක් විතරයි. මෙතනින් 4යි, මෙතනින් 2යි. මේකත් හරි. මේක මේ ප්‍රකාශය හදමුකෝ. 3න් 3ක් ගන්නවා 303යි. 2න් එකක් ගන්න 201යි. 3න් එකක් ගන්නවා 301යි. ගර්ල්ස්ලා දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් ගන්න 201යි. 303යි කියන්නේ 1යි. 201යි කියන්නේ 2යි. 301යි කියන්නේ 3යි. 201 කියන්නේ 2යි. 2 4 4 3 මේ විදිහට වෙනස් කණ්ඩායම් තෝරන්න පුළුවන් කාලේ 12යි. කියනවා නේද? ඊට පස්සේ දැන් අපි යන් ඊළඟ ක්‍රමයකට බොයිස්ලා දෙන්නෙක් අපි මේකෙන් තේරුවොත් මෙතනින් ගර්ල්ස්ලා දෙන්නෙක් තෝරන්න දෙනවා. මෙතනින් බොයිස්ලා දෙන්නෙක්. ඒක විදිහ. නැත්නම් බොයිස්ලා තෝරන්නේ නැතුව මෙතන බොයිස්ලා තෝරලා මේකෙන් නැතුව මේ දෙකෙන් ගන්න ඕන. නේද? ඔව් එහෙම තමයි ගන්න. විනාඩියක්ද? තෝරන්න තව විදි 3යි තියෙන්නේ. මොකද ඊට පස්සේ ආයෙ එකම වගේ රිපීට් වෙන්න ගන්නවා. මේක ගන්න පුළුවන් නැත්තම් බොයිස්ලා තුන් දෙනෙක් තෝරගෙන ගර්ල්ස්ලා නැතුව මෙතන පළවෙනි ටීම් එකෙන් ගර්ල්ස්ලා තෝරගන්න. මෙතනින් දෙන්නයි මෙතනින් දෙන්නයි. ඔන්න ඔහොම තෝරගෙන පුළුවන්. මේ ක්‍රමයට හදමු. 302යි 202යි 302යි. ඔන්න ඔහොම මේ ටිකේ උත්තරේ එන්නේ. එතකොට 302යි කියන්නේ 302යි කියන්නේ කොහොමද හදන්නේ? 302යි කියන්නේ 3 ක්‍රමාරෝපිත බෙදීම 3 ඍණ 2 ක්‍රමාරෝපිත වතාවක් 2 ක්‍රමාරෝපිත.
මේවා කඩා ගන්න පුළුවන් 3 වරක් 2 ක්‍රමාරෝපිත කියලා. ඒතකොට 2 ක්‍රමාරෝපිත 2 ක්‍රමාරෝපිත කැපෙනවා. 3 න් 2 1යි. එහෙනම් 3 බෙදීම 1යි. එතකොට 3 වරක් 202යි කියන්නේ 1යි. 302යි කියන්නේ ආයි 2යි. 302යි කියන්නේ ආයෙත් 3යි. එතකොට මෙතනින් විදි 9ක් එනවා. මෙතනින් 3යි 303යි 302යි 202යි නේද? 303යි මෙතනින් 1යි මෙතනින් 1යි මෙතනින් 3යි උඩින් हाँ क्या चोट है මෙතන එක්කෙනයි මෙතන සෝරි මෙතන දෙකක් එන්න බෑනේ එකයි නෙන්න ඕනේ. එතකොට ඊළට ඔත් ගානක් ඊළට ගානක් කියන්නේ නෑ ඒත් නෑ. මෙයාට එකක් දාමු. මේකෙනොත් වොයිස් වදින්නේ නැහැ. ඔන්න ඔහොම යන්න එන්න ඕනේ. එතකොට 303යි 201යි ආයෙන්න ඕනේ 302යි. මෙතනින් 3යි මෙතනින් 3යි 9යි මෙතනින් 2යිනේ. ටෝටල් හදන්න පුළුවන් වෙනස් කණ්ඩායම් ගාන කමිටු ගණන 27යි උත්තරේ බලන්න 27ක් එනවද කියලා. මේ තියෙන්නේ 301 උත්තරේ දෙවනි රෝම ඉලක්කම දෙවනි රෝම ඉලක්කම දෙවනි රෝම ඉලක්කමේ තියෙන්නේ කමිටුවේ ඉන්න පුළුවන් ගර්ල්ස්ලා එක්කෙනෙක් විතරක් නම් කියලා තියෙනවා. කමිටුවේ ඉන්න පුළුවන් ගර්ල්ස්ලා කොහොමද කමිටුවකට එක් ගැහැණු ළමයෙකු පමණක් තෝරගන්නේ. ඒතකොට එක් ගැහැණු ළමයෙක් විතරක් තෝරගද්දි මේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනව නේද? වැඩිම තරමින් දෙකක් කියලානේ. වැඩිම තරමින් කියන්නේ මැක්සිමම් කියන එකට. ඒතකොට කෙනෙක් එහෙම වුණොත් කමිටුවට එක් ගර්ල් පමණක් නම් කොහොමද වෙන්නේ? බෝයිස් ඔක්කොම B total ඔක්කොම මේක මෙතන වහන්න. B total ඉන්නවා 6ක්. ගර්ල්ස්ලා ඔක්කොම ඉන්නවා 4ක්. ඔන්න කොහොමනේ? එතකොට 401යි 605යි නේ. 605යි නේ. මේකේ උත්තරේ කීයද? 4යි.
එයාට මේ theory points එකක් තියෙනවා නේද? NCR කියලා ගත්තොත් ඒක සමාන වෙනවා NCR Henry Naut. කොහොම එකක් තියෙනවනේ. මෙන්න මේ theory point එක මතක තියාගන්න. ඕක තමයි ඔතනදී හදන්න ලේසිම ක්‍රමය. මෙතන 605 කියන්නේ 4 වරක් 605 කියන්නේ 6 වරක් 5 ක්‍රමාරෝපිත බෙදීම කොහොම කඩාගන්නද? එතකොට අර ඒකත් අර theory point එකකින්ම ගන්න පුළුවන්. මෙහෙමත් හදන්න. වතාවක් 5 ක්‍රමාරෝපිත. මේකට මේක කැපෙනවා 6 × 5 ක්‍රමාරෝපිත කියන්නේ 1 ක්‍රමාරෝපිත 1 ක්‍රමාරෝපිත සමානයි. 1යි 6 බෙදීම 1 කියන්නේ 6යි. එතන 6යි 4යි මෙතන හදන්න පුළුවන් ක්‍රම ගාන 24ක් උත්තරේට. ඔන්න ඔහමයි 2018 12 වෙනි එකේ ඒ ගාන හදලා ඉවර වෙන්නේ. තේරෙනවද?